මේ පේන්න තියෙන හැම ඇඳුමක් එක්කම තියෙන්නේ ආදරය කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔව්. මේ හැම ඇඳුමක් එක්කම තියෙන්නේ අම්මෙක් එයාගේ දරුවන්ට තියෙන ආදරේ. සාමාන්‍යයෙන් තාත්තලා ඔඩස් දානවා අඩුයිනේ. අම්මලා තමයි මාත් එක්ක ගොඩාක් වෙලාවට ඔඩ එකක් දාන්න කතා කරන්නේ. ඉතින් මෙතන ඒ අම්මා ඈත රටක ඉඳලා වුණත් එයාගේ බබා වෙනුවෙන් කරපු ලස්සන ඕඩ එකක් තමයි මේ තියෙන්නේ. බබයි එයාගේ බබා ලංකාවේ ඉන්නේ. එයා ලංකාවේ ඉන්න බබාට එයා ඈත රටක ඉඳගෙන එයා ඕඩ එක දානවා බබාට එදා දවසට බබාගේ ඉවෙන්ට් එක තියෙන දවසට ලස්සනට අඳගෙන යන්න. ඒ වගේම එයාගේ බබාට විතරක් නෙමෙයි එයාගේ නෑදා බබෙක්ටත් එක්කම තමයි ඒ ඕඩ එක දාන්නේ. එතකොට මේ දැන් පෙන්නන ඇඳුම මේකත් ලංකාවෙන් එහා යන ෆැමිලි ඕඩ එකක්. එයාලත් ඒ බබාගේ අකුරු කියවන දවස ලස්සන කරන්න ඉතින් අපෙනුත් ඕඩ එකක් දාගත්ත ෆැමිලි ඕඩ එකක් විදියට. ඉතින් මේ බ්ලවුස් එකයි ජීන්ස් වෙයා ෂර්ට් එකයි සරොන් එකයි වගේම මේ තියෙන්නේ ලස්සනට කරපු රැප රවුන්ඩ් ස්කර්ට් එකක්. ඉතින් මේක ඇඩ්ජස්ටබල් රැප රවුන්ඩ් ස්කර්ට් එකක්. ඕනම කෙනෙක්ට වගේ අඳින්න පුළුවන්. හැබැයි මේක මගේ ඩමි එක ස්මෝල් ඩමි එකක් තියෙන. ඉතින් ඒකයි පේන්ටින් එක චුට්ටක් සයිඩ් එකට ගිහින් වගේ තියෙන්නේ. අර ඉනේ මෙෂර්මන්ට් එක හරියට තියෙන කෙනෙක්ට මේකේ පේන්ටින් එක ලස්සනට ඉස්සරහට පේනවා. ඉතින් මේ තියෙන්නේ තව ලස්සන ඕඩ එකක්. මේක කහපාට අවුට්ෆිට් එකේ වැඩ තව ටිකක් ඉවර වෙන්න තියෙනවා. ඒකේ වැඩ ටිකක් ඉවර කරලා පස්සේ ලස්සන ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි අරන් එන්නම්කෝ. ඉතින් ඔයාලටත් මේ වගේ අපිට කියලා ලස්සනම ඕඩර්ස් කරගන්න ඕන නම් බල ඉන්න